subscribe to my channel. ශ්‍රමණ ගුරු කුල. ශ්‍රමණ ගුරු කුල වර්ග වල ගන්න. මොනවද? දැන් කිව්වාගේ නිගණ්ඨ මම ගන්නෑ. නිගණ්ඨ, තාපස, චටිල, අචේලක, සචේලක, නිගණ්ඨ එහෙම කියන්නේ ආරද? ශ්‍රමණ ගුරු. ඉන්දියාවේ තිබ්බ පුතේ ආගම් කීයද? 62ක්. බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන්නේ මේ දෙක. ඔව් ආගම් 62ක් තිබ්බා. හරිද? මේ දෙක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. මොනවද කොටස් දෙක? ශ්‍රමණ පළවෙනි එක බ්‍රාහ්මණ. දැන් අපි මෙච්චරලා ඉගෙන ගන්න මොනවද ගැනද? අර බ්‍රාහ්මණයෝ කියන්නේ. හරිද? මේ නිර්මාණවාදයක් තියෙනවා, සධර්ම තියෙනවා, අපධර්ම තියෙනවා. ආයෙ කියන්නේ කවුද? බ්‍රාහ්මණ ආගමේ. බ්‍රාහ්මණ ඉගැන්වීම් වල. ඊට පස්සේ තියෙනවා ශ්‍රමණ කියලා සංස්කෘතිය. ශ්‍රමණ සංස්කෘතිය නැවත කොටස් දෙකකට බෙදෙනවා. අන්‍ය ශ්‍රමණ සහ බෞද්ධ ශ්‍රමණ කියලා. අන්‍ය ශ්‍රමණ බෞද්ධ ශ්‍රමණ කියලා බෙදෙනවා. බෞද්ධ ශ්‍රමණ කියන්නේ කාටද? භික්ෂු භික්ෂුණීන්ට කියන බෞද්ධ ශ්‍රමණයෝ කියලා. හරි දැන් බුද්ධ ආගමේ බෞද්ධ කියන්නේ බෞද්ධ ආගමේ ඉන්න පූජක පැලැන්ති මොනවා නම් හඳුනනකොට බෞද්ධ ශ්‍රමණ කියලා හඳුන්වනවා. අන්‍ය ශ්‍රමණයෝ කවුද? කවුද කිව්වේ? තාපස, අචේලක, සචේලක, නිගණ්ඨ, ජටිල, ඕම් ඔය අය. හරිද? මීට අමතරව මේකට සෙට් වෙනවා කවුද? ශාස්ත්‍රු. නැත්තම් තව ඉන්නවා මුනිවරු කියලා. මුනිවරු. මේගොල්ලෝ ඔක්කොම නම් කවුද? අන්‍ය ශ්‍රමණ. නැත්තම් ඒක හඳුන්වනවා මොකක් කියලාද? ශ්‍රමණ ගුරු කුල කියලා කතා කරනවා. ශ්‍රමණ ගුරු කුල කියලා කතා කරනවා. එතකොට මෙතනින් පුතේ එක එක ගැන දැන් චුට්ටු චුට්ටු කතා කරන්න යන්නේ. හරිද? සමහර තැන්වල මුනිවරු සහ තාපසවරු කියන්නේ එක්ගොල්ලක් කියලා කියනවා. හරිද? එක්ගොල්ලක් කියලා කියනවා. මුනිවරු විවිධ කොටස් තියෙනවා. සමහර අය පිණ්ඩපාතයෙන් ජීවත් වෙනවා. සමහර අය සැපවත් ගෘහ ජීවිත ගත කරනවා. කාමභෝගී ජීවිත ගත කරන අය ඉන්නවා. තව සමහර අය පිණ්ඩපාතයෙන් යන්නේ ගෘහස්ත ජීවත් වෙන්නේ නැහැ. එයාලා දුෂ්කර ක්‍රියා කරනවා. ඒ කියන්නේ ළඟට වැටෙන දේවල් විතරක් අනුභව කරලා භාවනා යෝගීව ජීවත් වෙනවා. හරිද? ඔන්නෝම තාපසවරු ඉන්නවා. හරිද? එතකොට අචේලක සචේලක තව එකක් තියෙනවා පරිබ්‍රාජක. ඒ කියන්නේ අනුරාධ පරිබ්‍රාජක. එතකොට මේගොල්ලෝ පුතේ තාපස ගැහැණුමයි හිටියා කියලා සඳහනක් තියෙනවද? නැහැ. ගැහැණුමයි හිටියා කියලා සඳහනක් වෙන්නේ නැහැ. හැබැයි අනිත් ඒවා අචේලක, සචේලක, පරිබ්‍රාජක, නිගණ්ඨ, ජටිල කියන අය මොනවද තියෙනවද? ගැහැණුමයි ඉඳලා තියෙනවා. පරිබ්‍රාජිකාවන්, අචේලක කුලේ කාන්තාවන් එහෙම ඉඳලා තියෙනවා. එතකොට ජටිල කියන අය ගත්තොත් ජටිලයේ ලක්ෂණ මොනවද? ජටාවක් හිසදරා ඉන්නවා නම් අපි මොකක් කියනවද ඒකට? ජටිලයෝ කියලා කියනවා. ඔයාලා දන්න ජටිලයෝ තුන්දෙනෙක් ඉන්නවා. කවුද ජටිලයෝ තුන්දෙනා? තුම්බේ ජටිලයෝ. කවුද තුම්බේ ජටිලයෝ? උර්වර කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන්නේ. එයාලා ජටිලයෝ. එයාලා උඩ මොනවද
දරන්න කියලා ප්‍රධාන කොටස් දෙකකට නිගණ්ඨයෝ බෙදුවා. හරිද? මෙයාලා පුතේ ශරීරයට අධික ලෙස දුක් දුන්නා. විවිධ වෘතාණුගමනය කරා. විවිධ සත්තු විදිහට ජීවත් වුණා. විවිධ වෘතාණුගමනය කරලා සත්තු විදිහට ජීවත් වුණා. ඔය ගෝවෘත කියන්නේ හරකෙක් වගේ ඉන්නවා. අජවෘත එළෙක් වගේ ඉන්නවා. හරිද? සුනක වෘත බල්ලෙක් වගේ ඉන්නවා. ඒ කියන්නේ මෙයාලා කකුල් අතකට තියලා කකුල් දෙක අතගෙන හතරෙන් යනවා. ඔව් මේ වෘතාණුගමනය කරන්නේ. හරකනම් කොයි වෙලේ හප ඉන්නවනේ. කනකොල කන්නේ. හරිද? බල්ල බත් කන. බාබ සුනක වෘතාණුගමනය කරනවා බල්ල බත් කන විදිහට දිවෙන් බත් කන්නේ. වතුර බොන්නේ දිවෙන්. කොහොම සිද්ධ කරනවා. හරිද? තේරුණාද? නැද්ද? Thank you. එහෙනම් මෙන්න මේවා අපි කියනවා මොකද්ද? අන්තිශමන කණ්ඩායම් කියලා. ආයෙත් යනවා. ආගම් හෙට දෙකක් තියෙනවා බ්‍රහ්මචාර සූත්‍රයේ. ඒක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. බ්‍රාහ්මණ සහ ශ්‍රමණ කියලා. ශ්‍රමණ නැවත කොටස් දෙකකට බෙදෙනවා. මොනවද කොටස් දෙක? අන්තිශමන සහ බෞද්ධ ශ්‍රමණ කියලා. අන්තිශමණය කොට ගත්තොත් කවුද ඉන්නේ? තාපස, මුනි, අචේලක, සචේලක, නිගණ්ඨ, පරිබ්‍රාජක වගේ අය අන්තිශමන කොටේ ඉන්නවා. බෞද්ධ ශ්‍රමණ කොටට අයිති වෙන්නේ කවුද එතකොට? භික්ෂු භික්ෂුණී කොටස කියන්නේ බෞද්ධ